hello guys. ඉතින් අද අපි වෙනස්ම තැනකට යන්න කියලා දන්නේ. අපි අද යන්නේ අපේ ගමේ තියෙන පෞරාණික නටබුන් ටිකක් බලන්න. එතකොට ඔයාලට දැන් ඉස්සරහට ගියාම ගල් හොරවුවක් බලා ගන්න පුළුවන්. එතකොට ගල් වාණක් බලා ගන්න පුළුවන්. තව ගල් පන්සලක් බලා ගන්න පුළුවන්. මේවා හැබැයි නටබුන්. ඉතින් ගමක ජීවත් වෙන්න ඕනේ. මේ වගේ ලස්සන වටපිටාවක් බලන්න. අද ගමන් සකෙක් හැමදාම වගේ ඉන්නා. ඔයාලා කවුරුත් දන්න මල්ලි. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. එහෙනම් අපි ඉස්සරහින් හම්බෙමු. ඉතින් දැන් අපි ඉස්සරහටම යන්න කියලා හදන්නේ. ඔයාලට පේනවා නේද? දැන් ගමනේ කාලක් වගේ ඇවිත් තියෙන්නේ. මේ අපේ මල්ලි යන ඉස්සරහින් මට වලට කියන්න ඕනේ දේ තමයි මේ එතන ඉස්සරලා තිබුණා ගල් වලක්. අපි ගල් වල එමින් ගමන් බලමු. මම වලට ගල් පන්සල බලන්න යන්න. මල්ලි අපි ගල් පන්සල බලන්න යන්නේ නේද? මෙතන යමු. මෙතන ගියාද? මෙතන ගියා ගමු. මේ අපි දැන් යන්නේ ගල් පන්සල බලන්න. වලට එනවා නේ. කාද ඒක? මාර ලස්සන මේ පරිසරයක් තියෙනවා. ලස්සන දේවල් ඉස්සරහට අපේ වයිල්ඩ් බුක් channel එකත් එක්ක ඉස්සරහටම දිගටම ඉන්න කියලා මම ඔයාලත් එක්ක ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මේ අපේ පළවෙනි වීඩියෝ එක මේක අඩුපාඩු ඇති අඩුපාඩු පොඩ්ඩක් අපිට කියන්න මොනවාද අඩුපාඩු කියලා. ඉතින් ගොඩක් දේවල් බලන්න පුළුවන් අපේ channel එකෙන් මේ වගේ කැලේ කරන වීඩියෝ. එතකොට අපි දැන් ඉස්සරහට ලොකු වැඩ ටිකක් මේ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා channel එකේ. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා හම්බෙමු. අපි මේ යමින් ගමන් මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්න මොනවද මේ තියෙන වටපිටාවේ තියෙන ගස්. එතකොට අපිට හම්බෙයි දැන් සත්තු. එතකොට අලිකොටි වලස්සුත් හම්බෙයිද දන්නේ නැහැ. අපි දන්නේ නැහැ ඉතින්. අපි එන ඉස්සරහට යන්න තියෙනනේ. ආවට වැඩි දුරක් තියෙන යන්න මේ බලන්න මේ. රෝස ගස් අවුරුදු කීයක් පරණයිද? ඈ? තෙක්කරින් මේ ගමක ජීවත් වෙන අපිට නම් මේ ඉතින් මාර සම්පත්. මොකද නගරේ මිනිස්සුන්ට දැන් ඇවිල්ලා ගමක ඇත්තටම මේ ගමක තියෙන පරිසර වටපිටාව නගරේ මිනිස්සුන්ට පොඩ්ඩක් මේ ටිකක් අමුතුයි වගේ පේනවා. ඉතින් මේ ඔයාලත් එන්න ඇවිත් මේ දේවල් ගැන පොඩ්ඩක් බලන්න. ඉතින් මේ ඔයාලට මං ගමේ නම කිව්වේ නැහැ. අපි මම ඉන්නේ පුණෑව මැදවච්ච බල ප්‍රදේශයේ පුණෑව කියන ඒ ප්‍රදේශයේ 48 තුලානේ ආනකට්ටිය 48 තුලානේ මහකොංගස්කර කියන පුංචි ගමේ. ඉතින් ඔයාලා මතකත් ඇති පහුගිය කාලේ මේ වන විනාශයක් ගැන වීඩියෝ එකක් දාලා තිබුණා. ඒකට අපේ මේ පන්සලේ නායක හාමුදුරුවෝ එහෙම මුල් වෙලා ඒක නතර කරා. ඉතින් මේ වගේ වනාන්තර එලි කරන්න කොහින්ද දේශපාලනන්ට හයියක් කියලා තමයි මට අහන්න තියෙන්නේ. රෝස ගස් බිම දාලා මම ඔයාලට ඒකත් පෙන්නන. මේ වීඩියෝ එකත් මම පහලින් දාන්නම්. මේ රෝස ගස් බිමටම සමතලා කරලා ඉතින් මේ අපි දේශපාලන ගැන වැඩි කතා කරන්නේ මේ channel එකේ. මේ බලන්නකෝ මේ අද්දි එක යායරම වනාන්තරයක් හම්බෙන්නේ. ඉතින් ආයේ මේක මොන ගහක් ගන්න මේක මේක ඇවිල්ලා අන්දර ගහක් නේද? අන්දර කොහෙද? අන්දර නෙමෙයි. අන්දර නෙමෙයිනේ.
බොරදමල ඉන්නේ. බොර දමනවා කියන්නේ නේද? මේ දැන් මේ මොනවද මේව නැද්ද? දියුල් මේ කාලේ තියෙනවනේ දියුල්. දියුල් තියෙනවා. ගස් ටිකක් තියෙනවා සුපිරි ගස් ටික. තියෙයි නේ සෙට් වෙයි නේ. අපරාධ අපිට එන්න තිබ්බර මේ දඹ වාරෙට. දඹ වාරේ තමයි. කෝන් වාරේ දැන් තියෙනවනේ. කෝන් දැන් හැලීගෙන යන්නේ නැතිගෙන යන්නේ නේ කෝන්. මේ ඉතින් ගයිස් අපි ඉස්සර එනවා ඉතින් මේ තල් කාලේට තල් බොන්න. එතකොට කෝන් කාලේට කෝන් කඩන්න, දඹ කාලේට දඹ කන්න. මේ ඉතින් හරි ලස්සනයි ගමක් කියන්නේ. ඔයාලට මෙතනින් එහාට ඔයාලට හිතා ගන්න බැරි එකක් සෙට් වෙන්නේ බලන්න. මේ ගිනි තියලා නේ මෙතන මේ බලන්න. මේ කැලේ ගිනි තියලා. මේක දැන් පැතිරීගෙන ගියා එහෙමනම් මේ සම්පූර්ණම කැලේ ගිනි ඇවිල්ලා නැහැ. ඉතින් ගිනි තියන්න එපා ඉතින්. කරාද මම හිතන්නේ මේ ගිනි තීරලා නෙමෙයි කො ඇවිලීගෙන ඇවිල්ලා තියෙනවා. නෑ නෑ මෙතනම කියලා තියෙන්නේ වටේ ඔව්නේ. ඉස්සරහට ගිහිල්ලා බලමුකෝ. යමුකෝ. ඉතින් අපි දැන් ගමනේ තීරණාත්මකව හරියට ඇවිල්ලා තියෙන්නේ. ඉස්සරහට මාන ලඳු මැද්දෙන් අපේ ගමනේ යන්න තියෙන්නේ. බලන්න ලස්සන ඔයක් තියෙනවා. අපේ ගමට තියෙන ලොකුම සම්පතක් ඉතින්. ඔයාලට මම පෙන්නන්නම්. ලස්සනයි මේ වටපිටාව. අයියේ. ඔව්. මෙතනින් ඔයට බහලා ඔයා ඉන්න එක යන්නේ නැද අපි? මෙතනින් ඔයට බහලා. මෙතනින් ගිහිල්ලා මෙතන යන්නේ ගල් වහන බල මේ ගල් මේ හොරව. ගල් හොරව අතන තියෙන්නේ. කොතන? ආරනේ. ඔව්. අපි මෙතනින් ඔයට බහලා වතුර අඩු වෙලා තියෙන්නේ. වතුර අඩු වෙලා නේ. අපි එමුණත් එහෙනම් මේ එහෙම කරමු. මෙතනින් මේ ඔයට බහලා. ඔය දිගේ යන්න. ඔය දිගේ යන්න. ඒතර ලේසිනේ වැඩි අපිට. ඔතනින් ඔහොමම ගිහිල්ලා මේ ගල් පන්සලත් බලාගෙන එහෙම කරගෙන යන් එන. ඔතනින් ගල් වලට ගිහිල්ලා ගල් වලින් එහෙම මත මුල්ලට යන්න. එන එහෙම කරමු. මේ ඉතින් අපි ඉස්සරහට යන්. අපිත් එක්ක රැඳිලා ඉන්න දෙකටම මේ වීඩියෝ එක බලන්න ස්කිප් කරන්න නැතුව ඔයාලට අමුතුම අත්දැකීමක් මේ වීඩියෝ එක. ඉතින් අපි ඉස්සරහින් හම්බෙමු. ගන්න බෑ. අලි ඇවිල්ලා නේද? අලි ඉන්නව නේ. ඇතුලේ ඉන්නවද දන්නේ අලි නේ? ගහන්නේ අපිට කියන්න බෑ. අලි ඇතුලේ හිටියොත් මොන දත්තක් ඉද කියලා. ඔය වතුර නෑ දැන්. මේ වතුර ඉන්නේ. මේ ගල් වාහනට මෙතන යන්න පුළුවන්ද? එහෙම කරමුද? මේ බලන්න යනනේ. ෂා. අප්පා ඒක මාර view එකක් ඈ. පිස්සු හැදෙන අය බලන්නකෝ යාළුවනේ. රූස්ස ගස්. අප්පා මාර ලස්සනයි view එක නේද? ඈ? ඒකනේ බා. ඒ ඔබ ගහ බදා ගන්න බදනවා නෑනේ. ඈ අර. ඒක මාර මේ place එකක් යාළුවනේ. මම හිතුවේ නෑ ඔය මෙච්චර ලස්සනද කියලා.
ඉතින් මගේ වීඩියෝ අසෙන් තියෙන view එක බලන්නකො. පේනවද ඔයාලට? බලන්න කොච්චර ලස්සනද කියලා. මේ වගේ තව ලස්සන දැන් තියෙනවා. අපි ඉස්සරහට ගිහලා එරියත් ඔයාලට පෙන්නලා කරන්න. අපි යමුකෝ ඉස්සරහට. සත්තු ඉඳිත් දන්නේ නැහැ නේ. නෑ නේ. එමේ ඌර හරලා නේද? සත්තුද? අපිට අයින් දිගේ යන්න පුළුවන් වේද? පුළුවන් වේද? guys, itu dia nah. Malu inna gitu. Gempel. Saya pudayan beri dia, makin arme. Terus deh tinggal nak. Jadi, akhirnya yang gue mati ya, nolak nih. Apa? Ada nih orang ini. ඉස්සරහට යන දිගේ අපි ඔය දිගේ උඩහට යන්කෝ. මෙතන මේක ඔය පටන් ගන්න මේ උඩින්නේ. කිරරංකුල මෙන්න පටන් ගන්න. උලුක්කුලම වලට ගිහිල්ලා ඊට පස්සේ උලුක්කුලම පාවක්කුලමයි. යන්නේ නේ. වැලි තියෙනවා ඔය මාරු විදිහට මේ බලනකො. මඩත් නෑ වැල්ලා තියෙන්නේ. මේ අපි උඩින් යන්ද? අපි උඩින් යන්ද? නෑ මං කියන්නේ මේ මෙහි ඔතන යන්න නම් බැරි මේ පැත්තේ ය. මේ වටේ. ඔව්. ආයෙ එන්න ඕනේ මේ කැම්පින් ගහන්න ඔය. අතරම මේ රැවිලා කැම්පින් ගහලා. කරලා ගියාම බරුවේ. Hah? Bilang cale atulah ini. Kita yang apa? Hah? Ay. Alin na? Bagian meme. දැන් නම් නැතුව ඇති නේද ඔය? කියන්නත් බෑ ඇතුලේ ඇති සමහරක් විතර. කොහමද අලියෙක් කට්ටු? මේ කිරියක් ඉන්නේ නේ. මේ වටනකින්ද නේද? පේන්නේ නැත්තම්. මේ ඉතින් guys. හා? අපි මේ මෙතනින් යන්නද? කොයි? යහ පැත්තට. ඔව්. යහ පැත්තට නැගලා යන්න පුළුවන් නේද? පුළුවන්. බලන්න. යමුරයි. මඩ තියනවද? මඩ නෑ වැලි. මඩ නෑනේ. අපි යහ පැත්තට අම්මන්සේ. බලන්න. අලි නෑනේ. ගල් හරව කොහෙද පන්ති මේ සෝරි ගල් වහන සත්තු ඇති ඈ ඔව් ඉතින් guys මේ බලන්නකො මෙතන නියම් ප්ලේස් එක උනාට ඔය මේ බයයි යන්න चले रेडी ने गाइस යමුකෝ ඉස්සරහට ගිහිල්ලා ගල්වන්න බලලා නකර අපි ඉස්සරහින් සෙට් වෙමුකෝ මේ ටික මේ කැමරාව අරයි යන්න බෑ මම ඔයාලට වීඩියෝ ටික දාන්න මේ ටික කැමරාව අරයි යනවා කියන්නේ නෑ බයයි මොකද ඊළඟට මට ඊළඟ වීඩියෝ එක දාන්න වෙන්නේ හොස්පිටල් එකේ නම් තමයි මේ
යමුකෝ ඉස්සරහට. ඉස්සරහට ගිහිල්ලා කතා කරමු. ඉස්සරහා මේ අස්සන දැන් ටිකක් තියෙනවා ආලත් එක්ක. ෂෙයා කරගන්න. මොකද්ද? බන්ට් එක තියෙනවා? මෙතනනේ. බන්ට් එක උඩින් යන්න බැරි මේ මෙතනද අර කැරිච්ච තැන. ගල් වාහන. එහා පැත්තේ. ඉතින් guys. පිළව ඉන්නනේ. එන. මොකක් කර කෑ ගවනේ. ඉතින් මේ බලන්න කොයි යලි. ආ? කොයිල මෙතන මේ අලි ගොඩ වෙලාද ඔය මෙතනට? මේ අතු දෙකක් එකට ඇතිල්ලෙන සද්ද ඇහෙන්නේ. මේ නෑ මං නම් හිතන්නේ මේ මෙතන මේ කැඩිච්ච තැන වගේ ඔය. ඈ? අපි එහා පැත්තට යන එක ඩේන්ජර් නේ. දුර යන්නත් ඕනේ මේ. අපි උඩින්ම යන එක මට නම් හිතෙන්නේ මේ පොඩ්ඩක් සේෆ්ටි වගේ. උඩින් යන එක. නේද? ඔව් අනික මේ ඉතින් පල්ලෙහෙන් ගියොත් අපිට පොඩ්ඩක් ප්‍රධානමක් තියෙන එක. කටුපාඩු වස්සෙන් යන්නේ. මේ වගේ ඉතින් අපිට ඉස්සරහට මොනවා හම්බෙයිද? ඉස්සරහට ගිහලා හම්බෙමුකෝ. මට මේ මෙතන ඉඳන් කැමරාව අරන් යන්න අමාරුයි. මේ අපි ඉස්සරහට ගිහලා කතා කරමු. හොඳයි නා. ස්ලිපර්ස් දායන් අමාරුයි ඈ. මේක අර අපි බෑවුමක වගේනේ. ගයිස් මේ අපි දැන් මේ සාමාන්‍යයෙන් පොළව පල්ලෙහා ඉඳන් පොඩි උසක ඉන්නේ. ඔව්. ඈ? යන්නේ. ස්ලිපර්ස් දෙක ගලවමු. කටු දෙනවනේ. අපිට ගල්වන්න මගෑරුන්නේ නැහැ නේ. කටුවයි. ඔව් ඈ. ගල් හොරව තියෙනවා. guys අපි ඔන්න අපේ පළවෙනි ප්ලේස් එකට ඇවිත් තියෙන්නේ. එතන තියෙන්නේ ගල් හොරව. ගල් හොරවනේ. guys ඈ එන්න බෑනේ. මේ තියෙන්නේ ගල් හොරව. බලන්නකො මේ වගේ දෙයක් දැකලා තියෙනවද කියලා. ඒතකොට බම් මේක මේ අම්මාට දෙල මෙතනින් මේ දොලා අරින්න පුළුවන් විදිහට හදලා තියන්නේ. guys අපි ඔන්න දැන් අපේ පළවෙනි ගමනාන්තරයයි තියෙන්නේ. ගල් හොරවුව ළඟට. ඉන්න මම ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ ගලෙන් බැඳපු හොරවුව. මේ තියෙන්නේ ගල් හොරවුව. මේ බලන්න ලස්සනට මේ කියලා ඉතර වාරි තාක්ෂණේ චර ලස්සනට තිබිලා තියෙනවා. මේ වැව මේ අපේ මහ වැවට වැඩිය ලොකුයි නේද? සෑහෙන ලොකුයි නේ. මේ පැත්තෙන් හොරව තියෙන්නේ. පල්ලෙහාට බැලලා බලමු හොරව.
ගයිස් කොන්ක්‍රීට් නෙවෙයි මේ නිකන් බදාමයක් මක් කරේ තියෙන්නේ. මං ගයිස් මේ පොඩි දෙයක් පෙන්නන්නම් ඔයාලට. ඔන්න බලන්න. මේ බලන්න මේ පැත්තෙන්ද වැව මේ පැත්තද වැව එහා පැත්තනේ වැව. මේ ගයිස් මේ බදාම නෙමෙයි තියෙන්නේ. මේ බලන්න ගයිස්. බදාම නෙමෙයි මේ තියෙන්නේ. මේ ගල් මේ එකට තියලා මේ ලොකු බලනවා ගල් නේ. කරේ එක ගලක් බලනවා කොච්චර මේ උස්සන්න නැද්ද ගයිස්. මේක තමයි ගල් හොරව ගලින්ම තනිකර ගලින්ම කරලා තියෙන්නේ. මේ ලොකු කළු ගල්. අපි ඇතුළට කැමරාව දාලා බලමුද? බවුල් උනේ දින්නේ. මේ බලමු කැමරාව ඇතුළට දාලා මොනවද තියෙන්නේ කියලා. ගයිස් ලයිට් එක තියෙනවද? තියෙනවා. රින්ගල යන්න බැරිද? අපි සිංගල නම් යන්න බෑනේ. ඒක වෙයි ගන්න ටෝච් එකක් තිබුණා නේද? අපරාධ අපිට මෙහෙම ෆ්ලෑෂ් එක අරන් යන්න තිබ්බා. ගයිස් ඉතින් බාල් මග දීලා බලන්න. එපා එපා. එක්ක උදුර යන්න. එපා යන්න එපා. ගයිස් මේ අර දින කෙරවල බොයි පේන්නේ නේද? එළිය පේන්නේ කෙරවලේ නේ. අතන වලට පේන වවුල්ලු එහෙම ඉන්නවා. මේ එනවනේ. ඉතින් ගයිස් අපි යන් ඉස්සරහට ගල් වානට ගන්න. අපි දැන් යන්නේ ගල් වාන බලන්න. අපි ඉස්සරහට ගිහලා ආයි කතා කරමු අපි. අපි ඉස්සරහට යමුකෝ. මේ බලන්න ගයිස් රෝස ගස් අවුරුදු කීයක් පරණද? මේ අපි කළුවර ගහක් තිබ්බනේ බදන්න බැරි. ඒක ආහාරයෙන් තලක ගන්න. ගයිස් මේ ඔයාලට මම පොඩි දෙයක් පෙන්නන්න. තල ආව්. කටේ බා. හරි. ගයිස් ඉතින් මේ පොඩි දෙයක් පෙන්නන්න. ඔයාලා දැකලා තියෙනවා තල ගස්. මොකද්ද? විදුලි සද්ද. ගයිස් මේ ඔයාලා තල ගහක් පෙන්නන්න. ඔන්න බලන්න තල මේ තියෙන තල ගස්. දැක ගයිස් මේක මේ ගම්මුන්ගේ කතාවක් තියෙනවා මේ තල ගහක මලක් පීදුනොත් මේ අවුරුදු 7කට පාරක් මේ තල ගහක මලක් පීදෙන්නේ. තල් ගහම තමා මේ බලන්න ගයිස් මේ තමයි තල. වයිල්ඩ් බුක් කැලේ පොත කියනකොට ළඟ මේ පිටිපස්සෙන් තියෙන්නේ තල ගහ. මහා රූස්ස තල ගහ. ඉතින් මේ අවුරුදු කීයක් පරණද? කොච්චර වටිනාකමක් තියෙනවද මේ තල ගස්? මං හිතන්නේ වඳ වීගෙන යන මේ කාලයක් තමයි තල කියන්නේ. හැමතැනම නෑ. මේක මේ එක අත්තත් සාමාන්‍යයෙන් මිනිස්සු 10 දෙනෙක් වගේ තියෙනවා නේ. ඉතින් ගයිස් මේ වගේ තැන් මේ බලන්න එන්න කැලේ කපන්න එපා. ඇවිල්ලා ඔයාලගේ අවශ්‍යතාවයල් වලට මේවා මේ විනාශ කරලා යන්න එපා. ඊගා පරම්පරාවටත් ඉතුරු කරලා යන්න ඕනේ. මොකද අපි කැලේ පොත කියලා අපි channel එකක් පටන් ගත්තේ මේ වගේ තියෙන සුන්දරත්වය ඔයාලට පෙන්වන්න මිසක් එහෙම නැතු මේ තැන් ඇවිල්ලා මේවා වීඩියෝ එක බලලා මේ තැන් ඇවිල්ලා ඔයාලා විනාශ කරලා යන්න එපා. මේ අපි ඉස්සරහට දැන් අපේ ගල් වාන බලන්න යනවා. අපේ ගමේ තියෙන පෞරාණික මේ දේවල් නටබුන්. ඉතින් මේවා මේ ආරක්ෂා කරගන්න එක ගමේ මිනිස්සුන්ගේ අපෙත් ලොකු වගකීමක්. මේ පහුගිය ටිකේ ඔයාලට මතකත් ඇති හිරු නිවුස් එකට එහෙම ගියා මේ වනාන්තර විනාශය අක්කර ගානක මේ ඉතින් පන්සලේ මම අතත් මතක් කරනවා පන්සලේ නායක හාමුදුරුවෝ එකතු වෙලා මේ ගමේ දායක සභාවත් එක්ක එකතු වෙලා ඒක නතර කරා. ඉතින් මේ ලොකු සේවාවක් පන්සලේ හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ. ඉතින් මේ අපේ හාමුදුරුවන්ටත් මේ වගේ තැන් ආරක්ෂා කරනවට බොහොම ස්තුතිවන්ත වෙන ගම. මේ අපි ඉස්සරහට ගිහිල්ලා අපි තව තොරතුරු කතා කරමු.
මේ තමයි වයිල්ඩ් බුක්. කැලේ පොත. ඉතින් සැඳිලා ඉන්න කැලේ තියෙන සුන්දරත්වය සියසින් දකින්න අපි මේ ඉස්සරහට ලොකු වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. මේ බලන්න මේ තලගහ. හරි ඉතින් මේ දැන් ආරක්ෂා කරගන්න එක අපේත් ඔයාලගෙත් වගකීමක්. අපි ඉස්සරහට ගිහිල්ලා හම්බෙමු. යමු අපි. Guys, අපි හොය හිටපු තැන හම්බුණා අපිට. ඉතින් මේ තමයි ගල් හොරව. නෙමෙයි ගල් වාන. ගල් වාන. ගල් කෑලි මේ. හා? මෙතන නේද? කඩලානේ. ඉතින් ඉතින් guys මේ වගේ වැඩ කරන්න එපා මේ. ගල් විනාශ කරලා. මේ බලන්නකො මේවා ඉතින් මේ පෞරාණික වටිනාකමක් තියෙන ගන්නේ. මෙයා මේ නිදන් හොරුන්ගේ වැඩ. ඉතින් guys මේ වගේ තැන් විනාශ කරන්න එපා. ඇවිල්ලා වලා. බැම්මක් තිබිලා කඩලානේ. ගිහිල්ලා තියෙනවානේ. ඉතින් නිදන් හොරුන්ගේ වැඩ. ගයිස් තව දෙයක් තියෙනවා පෙන්වන්න ඔයාලට. ඉත්තෑවෙක්ගේ ගෙයක් තියෙනවා. මේ තියෙන්නේ. අලුතෙන් ආරම්භයක් නේ. ඉන්නවද දන්නේ නැතලේ. නෑ නේ. පටු විදිනවනේ ඉත්තෑ. ඕ ඉන්නවා වගේ. නෑනේ. ගයිස් ඒකත් මාරයි නේ ඉත්තෑ. අත් දෙකෙන් හරනවා ඇති නේ ඉත්තෑ. සබල් මේ තව ඉස්සරහට තියෙනව නේද? ගයිස් අපි ඉස්සරහට යමු. දැන් ළඟයි අපි මේ තැනට. ගල් වාන. මේ ගල් වාන. තව එහා පැත්තේ ලොකු ගල්ස් මේ වැටියක් තියෙනවනේ. හා? මේ යම්. ගයිස් අපි ඉස්සරහට යමු. මෙතන ගිහිල්ලා දෙනවනේ. මේ කඩලා දෙන ඔක්කොම මේ ගල් වල ගල තියෙන්නේ පොඩි හඩලා තියෙන්නේ. ගයිස් අපි යමු ඉස්සරහට. ටික යන්න පාර. කොහෙන්ද අපි ආ? හඳුන් කුඳුන් නමන්න. අපිට නැත්තම් guys කටු පඳුරේ පාස් කරගෙන ඉස්සරහට යනවා. පලාඳුරු කොටයක් එක්ස්නාද ඒක නේ guys මේ බලන්න පොඩි වෙයි ලකුණක් තියෙනවානේ. අපි තාරියක් ඉස්සරහට යමු. පුරාණික වටිනාකමක් තියෙන දේවල් අපි ඉස්සරහට ගොඩක් දේවල් බලන්න පුළුවන්. යමු ඉස්සරහට. ගිහිල්ලා අරත් එක්ක මේ දේවල් බෙදා ගන්න. මෙතනින් කොහාටද යන්නේ? දන්නවද පාර? ගල් වලක් තියෙනවා කැලේ ඇතුලේ. මේක දැන් සෑහෙන කාලයකට කලින් අතහැරලා දාපු ගල් වල. අම්මා අපිට දැන් සෙට් වුණ දැන නේ මේක.
ගිහිල්ලා නේද එතනද? අපි ගිය පාරේ ඉද්දි පොකුණනේ තිබ්බනේ. ඔතන යන්න පුළුවන්ද? බෑ නේද? කොයි? පුළුවන් නෑ. අපි ගමනේ අන්තිම හරියේ ඉන්නද? අපේ ගමනේ අන්තිම අගිරේ ඉන්නද? මේ තමයි ගල් වල. ඉතින් සමාල් වෙන්නේ ගල් වල. මම දැන් සෑහෙන කාලයකට කලින් අතවරලා දාපු. මෙතන තැනිකලාවක් කියලා තියෙන්නේ නේද? ඈ අතන මාර ලස්සනයි ඈ. පේනව නේද අලට? guys, අපි අන්තිම නැවතුම මෙතන. ඉතින් අපි කැලේ ඇතුලේ එන වටේ ගියා. මම හිතනවා ඔයාලා අපි ගත්ත ඇඩ්වෙන්චර් අත්දැකීම් ඔයාලත් ගන්න ඇති කියලා. මේ එවුණාට මං හිතුවේ නෑ අතන අර ප්ලේස් ටික සෙට් වෙයි කියලා. අපි ගියේ. ඔව්. කලගස් ටික. හා? අපනේ. එන්නේ. guys, අපි ආයේ. අපි ආපු. පාරෙම අපි ආපු මගදිගේ. අපි නැවතත් යන්න හදන්නේ. එතන යන්න පුළුවන්ද? ඔතන යන්න. පටුනේ. සරිමාරු යදනනේ. සෑහෙන මේ අට කියන්නේ අපි. අපි යමු guys, ඉස්සරහට ගිහිල්ලා අපි පොඩ්ඩක් කතා බහ කරමු. ඉගෙන. යමු ඉස්සරහට ගිහිල්ලා. බෙදාගත්තු දේවලුත් එක්ක අපි කතා කරමු. හරි මහන්සි මට නම් ඉතින් guys, හරිම මහන්සි. ඉතින් මම හිතනවා අපි බෙදාගත් අත්දැකීම් ඔයාලත් දැකින ඇති කියලා. අපේ wild book channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරලා අපිට support එකක් දෙන්න. ඔයාලගේ එක subscribe එක අපිට ලොකු ගැම්මක්. අපි අද ගියේ අපේ ගමේ තියෙන පෞරාණික නටබුන් ටිකක් බලන්න. තව ඉස්සරහට වීඩියෝ දෙක දික් වෙන හින්දා මම මේ ඔයාලට කෙටියෙන් පැහැදිලිමත් කරන්නේ. මේක මේ ඉලක්කිත් බෑව කියලා කියන්නේ මේ ප්‍රදේශයට අපේ ගමේ මේ හතුරු පාරකින් එන්න තියෙන්නේ. ඉතින් මේක ඒ දවස් ඉස්සර කාලේ රජ කාලේ හදපු වැවක්. ඔක ගල් සොරවුවක් තියෙනවා. එතකොට ගල් වාහනක් තියෙනවා. ගල් පන්සලක් තියෙනවා. මේක හැම දෙයකින්ම සමන්විත මේ ගම් කොටසක්. අපේ ගමටම මයින් වෙලා තියෙන්නේ. මහ කොංගස්කර කිව්වහම සෑහෙන ඉතිහාසයක් තියෙන ගමක්. මොකද යුද්ධෙන් බැට කාලා LTT එකෙන් බැට කාලා
මිනිස්සු හොඳට මෙහෙම්පත් වෙලා හිටපු ගමක් මේක. ඉතින් ඒත් එක්ක දේශපාලන මතභේදත් එක්ක ඉස්සරහට මොනවා වෙයිද අපි දන්නේ නැහැ. ඉතින් අපි ඉතින් ඒ ගැන අපිට දන්නේ නැහැ. අපි ආවේ ඔයාලත් එක්ක අපේ ඇඩ්වෙන්චර් වයිල්ඩ් බුක් එක channel එකේ පළවෙනි දිගහැරුමත් එක්ක අපි ඔයාලත් එක්ක එකතු වුණේ. ඉතින් අපි මේ මෙතනින් vlog එක ඉවර කරනවා අපි. ඉතින් අපිව subscribe කරලා අපිට support එකක් දෙන්න කියලා අපි හැමෝගෙම ඉල්ලනවා. මතක ඇතුව bell icon එක all දාලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකක් දැම්ම ගම ඔයාලට මේ notification එක එනවා. ඉතින් මේ wild book කැලේ පොත. ඉතින් මෙතනින් අපි අපේ ගමන නිමා කරනවා. තවත් දවසක තවත් තැනකින් අපි හම්බෙන බලාපොරොත්තු වෙන සුබම සුබ දවසක් කියලා අපි වලට ප්‍රාර්ථනා කරනවා. කොහොමද